ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටපු ජල සම්පත් මණ්ඩලයේ 2026 වසර සඳහා වන කාර්යාල සහායක බඳවා ගැනීමේ මාර්ගෝපදේශය ගැනයි. රජයේ ස්ථිර රැකියාවක් කියන්නේ අපි කවුරුත් දකින හීනයක් නේද? ඉතින් මේ පැහැදිලි කිරීමෙන් ඒ හීනය හැබෑ කරගන්න අවශ්‍ය කරන සම්පූර්ණ තොරතුරු ව්‍යුහයම අපි සරලව කතා කරනවා. මේ කතාබහේදී අපි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ මේ රැකියා අවස්ථාවේ ස්වභාවය, ඊට ඉල්ලුම් කරන්න අවශ්‍ය කරන සුදුසුකම්, අපිට ලැබෙන වැටුප් හා දීමන සහ අයදුම් කරන නිවැරදිම ක්‍රමවේදය ගැනයි. ඒ වගේම අමතක කරන්නම නරක අවසන් දිනය ගැනත් අපි මතක් කරනවා. හරි. අපි පළවෙනි කොටසින්ම පටන් ගමු. ඒ තමයි මේ රැකියා අවස්ථාව කියන්නේ මොකක්ද කියන එක. හරියටම කිව්වොත් මේක රජයේ ස්ථිර සේවයක්. දැන් කෙනෙක්ට හිතෙන්න පුරුවන් මේ වගේ රජයේ ස්ථිර තනතුරකට අද කාලේ මෙච්චර ලොකු ඉල්ලුමක් තියෙන්නේ ඇයි කියලා. ඇත්තට මේකට බලපාන ප්‍රායෝගික හේතු කීපයක්ම තියෙනවා. ඒ ප්‍රශ්නට හොඳම උත්තරය මේකයි. ජල සම්පත් මණ්ඩලය කාර්යාලය සහායක එහෙමත් නැත්නම් KKS තනතුරක් ලැබෙනවා කියන්නේ ඔබට අනිවාර්යයෙන්ම රජයේ විශ්‍රාම වැටුපකට හිමිකම් කියන්න පුරුවන් වෙනවා කියන එකයි. අනික කොළඹ ප්‍රධාන කාර්යාලය විතරක් නෙමෙයි දිවයින පුරාම දින ප්‍රාදේශික කාර්යාලවලත් සේවය කරන්න පුරුවන් නිසා මේ රැකියාව ඇතුලේ ලොකු නම්මිශීලී භාවයක් තියෙනවා. දෙවෙනි කොටස යටතේ අපි බලමු මේ වටිනා අවස්ථාවට සුදුසුකම් ලබන්නේ හරියටම කවුද කියලා. මෙතනදී මූලිකවම අපේක්ෂා කරන අධ්‍යාපන සුදුසුකම් ගැන බැලුවොත් සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 6ක් සමත් වෙලා තියෙන්නම ඕනේ. ඒ වගේම මේ 6න් විෂයන් දෙකකට සම්මාන සාමාර්ථ එහෙමත් නැත්නම් සාමාන්‍ය සාමාර්ථ හරි තියෙන්නම අවශ්‍යයි. ඊට අමතරව සාමාන්‍ය සුදුසුකම් විදිහට ශාරීරිකව වගේම මානසිකවත් හොඳ නිරෝගී මට්ටමක ඉන්න යහපත් චරිතයක් තියෙන කෙනෙක් වෙන්නත් ඕනේ. ඒ වගේම වයස් සීමාව ගැන කතා කරද්දී මේක අතිශයින්ම වැදගත්. අයදුම්පත් බාර ගන්න අවසන් දිනය වෙනකොට අයදුම්කරුවෙකුගේ වයස අනිවාර්යයෙන්ම අවුරුදු 18ත් 55ත් අතර වෙන්නම ඕනේ. මේක කිසිම විදිහකින් වෙනස් වෙන්නේ නැතු දැඩි කොන්දේසියක්. හරි. දැන් අපි හැමෝම වැඩියම උනන්දු වෙන මාතෘකාවට යමු. තුන්වෙනි කොටස වැටුප් සහ දීමනා. මේ සේවයෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද? මූල්‍යමය වටිනාකම ගැන කතා කළොත් මේ තනතුරද 2016 යට ඉරි 3 චක්‍රලේඛයේ යටතේ PL එක වැටුප් පරිමාණයක් තමයි හිමි වෙන්නේ. ඒ කියන්නේ මූලික වැටුපට අමතරව ජීවන වියදම් සහ අදාළ දීමනාවන් ඔක්කොම එකතු වෙනවා. ඒ වගේම තමයි කලින් කිව්වා වගේ රජයේ විශ්‍රාම වැටුප, අග්‍රහාර රක්ෂණ හිමිකම සහ සාමාන්‍ය රජයේ නිවාඩු කියන මේ සුවිශේෂී ප්‍රතිලාභات අනිවාර්යයෙන්ම හිමි වෙනවා. මේක ඇත්තරම ජීවිත කාලයටම ලැබෙන ලොකු ආයෝජනයක් වගේ දෙයක්. එහෙනම් මේ වටිනා අවස්ථාවට කොහොමද හරියටම අයදුම් කරන්නේ? අපේ 4 වෙනි කොටසින් ඒ පියවරෙන් පියවර මාර්ගෝපදේශය ගැන කතා කරමු. රැකියාවට අයදුම් කරන විදිහ දැනගන්න කලින් ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු කරුණක් තමයි මෙවැනි රැකියා සඳහා අයදුම් කිරීමේදී ඔබ සතුව අනිවාර්යෙන්ම ඔබේ තොරතුරු නිවැරදිව ඇතුළත් කර සකසාගත් CV එකක් සතු විය යුතු බව. තාමත් ඔබ සතුව එවැනි CV එකක් නැත්නම් දැන් ඔබට පුළුවන් ලංකාවේ අඩුම මිල ගණන් යටතේ අඩුම කාලයකින් ඔබටම ගැළපෙන දෙස් විදෙස් පිළිගන්නා નિયમિત වෘත්තීය මට්ටමේ CV එකක් අපි ලවා නිර්මාණය කරගන්න. එවැනි CV එකක් ඔබටත් අවශ්‍ය නම් දැන්ම තිරේ දිස්වන අපේ WhatsApp අංකයට අදම WhatsApp පණිවිඩයක් එවන්න. හරි එහෙනම් අපි දැන් බලමු ඔබ කොහොමද මේ රැකියාවට අදාළ අයදුම් පත්‍රය හා අනෙකුත් විස්තර ලබාගෙන හරිම විදිහට මේ රැකියාවට අයදුම් කරන්න කියලා. ඒ ගැන අපි දැන් පියවරෙන් පියවර බලමු. ඒ සඳහා මුලින්ම ඔබට කරන්න තියෙන්නේ www.rakia.online කියලා Google එකේ සර්ච් කරලා අපේ වෙබ් අඩවියට පිවිසෙන එක. මේ සඳහා ඔබට අවශ්‍ය නම් මේ වීඩියෝ එකේ පහළ අපි ලබා දී තියෙන ලින්ක් එක උනත් භාවිතා කරලා වෙබ් අඩවියට ලේසියෙන්ම පිවිසෙන්න පුරුවන්. ඉන්පසු මෙතන Find Jobs බටන් එක ක්ලික් කරන්න. දැන් ඔබට මෙතනින් අවශ්‍ය රැකියා වර්ගය තෝරා ගන්න පුරුවන්. ඉන්පසු ඔබට කරන්න තියෙන්නේ ඔබ එදිනෙදා සාමාන්‍ය ඇමතුම් සඳහා භාවිතා කරන ඔබේ ඩයලොග්, මොබිටෙල් හෝ හච් දුරකථන අංකයක් මෙතනට ඇතුළත් කරන එක. ඉන්පසු දැන් ඔබට කරන්න තියෙන්නේ ඔබේ දුරකථන අංකයට අපි විසින් එවන කෝඩ් එක මෙතනට ඇතුළත් කරන එක. දැන් ඔබට පුරුවන් මේ රැකියාවට අදාළ සියලු විස්තර සහ රැකියා අයදුම් පත්‍රය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. මේ අයුරින්ම දැන් ඔබට අපේ වෙබ් අඩවිය තුල ඇති සියලුම රැකියා අවස්ථා සඳහා වුවත් ඊටම පහසුවෙන් අයදුම් කරන්න පුරුවන්. දැන් අපි අවසාන කොටසට ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ මේ අයදුම්පත සම්පූර්ණ කරන්න අවශ්‍ය සම්පත් සහ අමතක කරන්නම නරක අවසන් දිනය ගැනයි. මේ අයදුම්පත් හොය රස්තියාදු වෙන්න අවශ්‍ය නැහැ.
අපිට පුළුවන් rakia.online වෙබ් අඩවියට ගිහින් හරි නැත්නම් පහළ විස්තරයේ තියෙන ලින්ක් එක පාවිච්චි කරලා හරි ෂණිකවම මේ ආයුධම්පත් ලබා ගන්න. ඒක ඔයාලගේ කාලය ගොඩක් ඉතුරු කරනවා. ඒ වගේම මේ වගේ රැකියා අවස්ථා ගැන හැමදාම දැනුවත් වෙන්න කැමති අයට පුළුවන් විශේෂ WhatsApp සමූහයට එකතු වෙන්න. එතකොට දිනපතා අලුත් වෙන රැකියා පුරප්පාඩු ගැන ෆෝන් එකටම දැනගන්න පුරුවන්. අනිත් කාරණේ තමයි මේ වගේ රැකියා අවස්ථා ගැන දිගටම දැනුවත් වෙන්න YouTube නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න එක. subscribe කළොත් කිසිම දෙයක් මගහැරෙන්නේ නැතුව දිනපතාම තොරතුරු දැනගන්න පුරුවන් වේවි. මේ මුළු කතාබහේම තියෙන වැදගත්ම කාරණය මේකයි අයදුම්පත් භාරගන්න අවසන් දිනය 2026 මේ 14. මේ දිනේ කිසිම විදියකින් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කියපු දිනයට කලින් ඔගේ අයදුම්පත තැපැල් කරන්න වග බලා ගන්න. එහෙනම් මේ විදිහට සරලව සම්පූර්ණ කරන ආයුධම්පත ජල සම්පත් මණ්ඩලයේ විශ්‍රාම වැටුප් සහිත ජීවිත කාලයටම සුරක්ෂිත වෘත්තියක් කරා යන ඔබේ පළවෙනි සාර්ථක පියවර වේවිද ඒ ගැන හොඳින් හිතලා බලලා ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන්න. මේ තොරතුරු සියල්ලම ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න ලොකු අත්වලක් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ජය වේවා. ඉතින් මේක තමයි අපි අද ඔබ වෙනුවෙන් අරන් ආපු වීඩියෝ එක. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන ඔයාගේ යාළුවටත් බලන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. අපේ YouTube channel එක subscribe කරලා තිබ්බොත් මේ වගේ රැකියා සම්බන්ධ වීඩියෝ ඔයාට දවස ගානේ නරඹන්න පුරුවන්. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකන් අපි අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.